රටම දන්න චාමික කරුණාරත්නට වැඩ වරිදී ගුවන් සේවිකාවක් සමග ඇති වූ සම්බන්ධයෙන් ඇයට දරුවපතක්. දරුවාගේ උප්පැන්නයට නම දෙන ලෙස ඉල්ලා ගුවන් සේවිකාව උසාවියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක් කුඩා දරුවෙකුට රැගෙන අද දිනේදී උසාවි භූමියට පැමිණ තිබුණා. එම දරුවාගේ පියා වන්නේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න බවත් ඔහු මගහරිමින් සිටින බවටත් ඇය පැමිණිලි කර තිබුණා. විවාහ වන බවට පොරොන්දු වූ නිසා ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත් බවත් ඉන් පසුව දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ඔහු තමන්ව මගහැරිය බවටත් ඇය චෝදනා කරනවා. චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා. එයා එයාගේ වගකීම් පැහැර හැරපු නිසායි දැන් මම උසාවියට ඇවිල්ලා පීතෘත්වය තහවුරු කරන ටෙස්ට් එකක් ඉල්ලලා නඩුවක් දාලා තියෙන්නේ. එයා අද ආවෙත් නෑ නඩුවට සනීප නැහැ කියලා. එයා ඉදිරියටත් අධිකරණයට පෙනී සිටී කියන එකත් මට විශ්වාසයක් නැහැ. මම ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත් ඔය වගේම මාව රස්තියාදු කළා ළමා හා කාන්තා කාර්යාංශයේදී. දැන් බබාට මාස 2යි. මේ බබා ලංකාවේ ජීවත් වෙන්න ඕන. එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. එයා තාත්තා කියන එක මම දන්න නිසායි DNA පරීක්ෂණයකට නඩුවක් දාලා තියෙන්නේ. මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ පුරුෂයෙක් වශයෙන් එයාගේ වගකීම ඉටු කරන්න කියලයි. ඇය විසින් අද දිනේදී උසාවි භූමියේදී එසේ මාධ්‍ය වෙත පවසා තිබුණා.